හායි කොහොමද ඔයාලට ඔයාලා හැමෝම cook with Ruby YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. වැඩි කතා නැතුව අපි යමුද වීඩියෝ එකට. එහෙනම් මම අද හදන්න යන්නේ අපිට ටක් ගාලා ලේසියෙන් හදාගන්න පුළුවන් සීනි සාම්බර් එකක් හදන්නයි. මම මේකට ගත්තා ලොකු ලුණු ගෙඩි 4-5ක් විතර. ඒක අරගෙන මං හීනියට කපා ගත්තා. කපාගෙන දැන් මම මේ පොඩි කරගන්නවා. එකම ඒ කියන්නේ ලුණු එකින් එක හැලෙන්නේ නැති ගානට වෙන් කරගන්න තමයි මම මෙහෙම පොඩි කරගන්නේ. මෙහෙම පොඩි කරගෙන අපි මේක පැත්තකින් තියාගමු. අපි බලමු මේකට තව ඕන වෙන්නේ මොනවද කියලා. මම දැන් මේකට තව ගත්තා කරපිංචා, රම්බේ, එනසාල්, කරාබු නැටි, කුරුදු පොතු කෑල්ලා. තව මේකට අනිවාර්යෙන් ඕන වෙනවා සියඹලා. මම මෙතන සියඹලා 3-4ක් තමයි ගත්තේ. ඒකට මම මද රස්නේ වතුර ටිකක් දාලා හොඳට පොඩි කරගන්නවා. ඒක පේස්ට් එකක් වගේ වෙනකන් ඒක යට අයින් කරගන්න. ඒක යට ඉවත් කරගෙන මෙන්න මේ විදිහට හොඳට මේ කියන්නේ ඝනකම පේස්ට් එකක් තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ අපි අර කපාගත්ත ලුණු ටිකට මේ ටික දාගන්නවා. දාගෙන හොඳට කලවම් කරගන්න. සේඹලා ටිකත් එක්ක ලුණු ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම මේක දැන් හදන්න යන්නේ. මම දැන් තාච්චියක් ලිපේ තියලා හොඳට රත් කරගත්තා. ඊට පස්සේ මම මේකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට මම මේකට දාගන්නවා රම්පේ කරපිංචා ටික. ඊට පස්සේ කරාබු නැටි එනසාල් ටික. ඊට පස්සේ කුරුඳු පොතු කෑලි ටික. දැන් හොඳට මික්ස් කරගන්න. මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා මේකෙන්. ඊට පස්සේ අපි අර සියඹලා දාලා හදාගෙන තියාගත්තු ලොකු ලුණු ටික මේකට දාගන්නවා. දාගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් දාගන්නවා. ඔයගොල්ලෝ රස අනුව ලුණු දාගන්න මේ වෙලාවේ. දැන් මම ආයෙ චුට්ට වෙලාවක් කලවම් කරනවා මේක රන්වන් පාට වෙනකම්. ඊට පස්සේ මම දාගන්නවා මේකට කෑලි මිරිස් ටිකක්. හොඳට කලවම් කරගන්න. මේක හොඳ ලස්සන රන්වන් පාටක් එනකන් තමයි අපි හදාගන්න ඕනේ. මේක ටිකක් වෙලා මේ කලවම් කර තියාගන්න. මේක ටිකක් දුඹුරු පාට වගේ වෙනකොට මම මේකට දාගන්නවා සීනි ටිකක්. මේක ටිකක් දුඹුරු පාට වෙනකන් තියාගෙන ඔයගලන්ට පුළුවන් මේක ලිපෙන් බාගන්න. මෙහෙම හොඳට කලවම් කරගන්න. දැන් ඔයාලට පේනවා මේක ටිකක් තද දුඹුරු පාටකට වගේ ඇවිල්ලා තියෙනවා. මම මේ වෙලාවේ මේක ලිපෙන් බාගන්නවා. ඔයගලන්ට පුළුවන් මේ වගේ ටක් ගාලා ඉක්මනින් හදාගන්න පුළුවන් සීනි සම්බල් එකක් හදාගන්න.
එහෙනම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. මාව අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. බයි.